දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද අලුත් මාසයක් නොවැම්බර් 1 වෙනිදා 2025 දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි මේ අවුරුද්ද මෙච්චර මාස 10ක් තුලින් ගෙනාපු නිසා අද මම දේව වචනයක් ඔබත් එක්ක බෙදා ගන්න කැමති. යෙරමයා 29:13 මේ දෙවියන් වහන්සේ මේ යෙරමයා දිවසිවරය තුලින් මේ ඊශ්‍රායලෙන් පිටතට ගෙනියලා ඉන්න බැබිලෝනිය ජීවත් වෙන මේ ඊශ්‍රායල් වරුන්ට කියනවා ඒගොල්ලෝ දෙවියන් වහන්සේකින් ඈත් වෙලා ඉන්නේ. දෙවියන් වහන්සේකින් දුරස් වෙලා දෙවියන් වහන්සේකින් දඬුවම් ලබලා ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කියනවා නුඹලා මා සොයනවා ඇත. නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වෙනවා ඇත. ආමෙන්. මේක බයිබලයේ හැමතැනම තියෙන ප්‍රතිපත්තියක්. ජේසුස් වහන්සේත් කියනවා ඔබ මාව සොයනවා නම් මුළු සිතින් සොයනවා නම් මම සම්බ වෙනවා. හලෙලූයා. අද මේ අවුරුද්ද අවසානයේ වේගන එද්දී මම ඔබට මතක් කරන්න කැමති දෙවියන් වහන්සේව සොයන්න. ආමෙන්. අලුත් අවුරුද්දට පාතපන්න ඉස්සෙල්ලා මුළු සිතින් දෙවියන් වහන්සේව සොයන්න. එතකොට ඔබට උන්වහන්සේව හම්බ වෙනවා. හලෙලූයා. එතකොට දැන් මේ වචනේ එතනින් පස්සේ නුඹලාට මාව සම්බ වෙනවා ඇත. මම නුඹලාට සම්බ වන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේක මම නුඹලාගේ වාල්කම පහකොට සියලු ජාතීන් අතරින්ද මා නුඹලා පන්නා දමු සියලු තන්වලින්ද නුඹලා එකතු කොට මා විසින් නුඹලා යම් ස්ථානයකට ගෙන ගියාද ඒ ස්ථානයේ නුඹලා නැවත ගෙනෙමි ස්වාමින් වහන්සේ කියනසේක. උන්වහන්සේ ඔබ සොයාගත්තා. වහන්සේ ඔබට නැති වුණ ආශිර්වාද සියල්ල උන්වහන්සේ නැවත ලබා දෙනවා. ආමෙන්. එනිසා දෙවියන් වහන්සේව සොයන්න. මුළු හදින් මුළු සිතින් උන්වහන්සේව සොයන්න. ආමෙන්. God bless you.